මොකද ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතය දෙනවා කියන එකම නෙමෙයිනේ. මේ කිසිම විදියකින් ඉගෙන ගන්න එකට ක්‍රීඩා බාධාවක් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඩිසිප්ලින්. පොතේ දැන් මෙතන මේ විවිධ පාසල් වල ඉන්න අය ඉන්නවනේ. දැන් පුංචි කාලේ ඉඳලාම ඔයගොල්ලෝ එක එක පාසල් වලට දානකොට මේ දෙමාපියෝ විවිධ මට්ටම් වලින් වෙහෙසිලා ඇති, විවිධ කැපකිරීම් කරලා ඇති. දැන් අපි සමස්තයක් විදිහට ගත්තොත් දැන් ලංකාවේ සමහර පාසල් වලට ළමයි ඇතුළත් කරද්දී විශාල තරඟයක් තියෙනවා. දැන් එහෙම වෙන්නේ. දැන් ප්‍රායෝගිකව තේරුම් ගන්න. දැන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් හරි එහෙම නැත්නම් විද්‍යාපීඨ වලින් හරි උගන්වලා එතනින් පාස් අවුට් වෙන ගුරුවරු තමයි ලංකාව පුරා පාසල් වල වැඩ කරන්නේ. එතකොට ගුරුවරුන්ගේ දැනුමේ හැකියාව ඒ වගේ තියෙන වෙනසක් නැහැ. කාටවත් සමානව තියෙනවා. හරි? ඊළඟට රජයෙන් හැම පාසලකටම ඒ රජයේ අනුග්‍රහයෙන් ලැබෙන්න ඕන දේවල් ටික ලැබෙනවා. හරි? දැන් එහෙම වෙද්දී ඇයි මේ පාසල් කීප يعني කොටසකට විතරක් වැඩි ඉල්ලුමක් තියෙන්නේ? ඒක ප්‍රායෝගිකව පොඩ්ඩක් කල්පනා කරන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි ඩිසිප්ලින්. හරි? ඒ කියන්නේ මේ පාසල සහ ඒ පාසල තුල තියෙන උපසංස්කෘතියත් එක්ක නිර්මාණය වෙන ඒ ඩිසිප්ලින් එක තමයි වැදගත් වෙන්නේ. ඒකත් එක තමයි මේ පාසලත් එක්ක පෞරුෂයක් ගොඩනගන්නේ. ඒ පෞරුෂය තුළ ළමයාත් යම්කිසි පෞරුෂයක් තියෙන කෙනෙක් විදිහට ගොඩනගෙනවා කියලා විශ්වාසයක් දෙමාපියන්ට තියෙනවා. හරි? ඒ නිසා තමයි ඒ වගේ පාසල් වලට ළමයෙක් ඇතුළත් කරන්න උනන්දු වෙන්නේ. හරි? එතකොට පස්සේ දැන් මේක නිකම්ම එහෙම වෙන්නෙත් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලාම හරියන්නේත් නැහැ. මම ප්‍රායෝගිකව කියන්නේ මම අත්දැකීමෙන් දන්න අපි ප්‍රායෝගිකව අත්විදලා තියෙන දේ තමයි ක්‍රීඩාවත් මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. මම දැකලා තියෙන සිද්ධියක් සමහර දෙමාපියෝ හිතනවා මේ පොතේ අධ්‍යාපනයේ විතරක් තිබ්බම ඇති ක්‍රීඩා කරන්න අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න එකට ක්‍රීඩාව බාධාවක්. ඒ වගේ හිතන අයත් ඉන්නවා. සම්පූර්ණ වැරදි. හරි? මොකද මේ කිසිම විදියකින් ඉගෙන ගන්න එකට ක්‍රීඩා බාධාවක් වෙන්නේ නැහැ. මොකද මේ හැම දෙයක්ම බැලන්ස් එකේ කරන කෙනා තමයි ජීවිතේ දිනන්නේ. මොකද ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතේ දිනනවා කියන එකම නෙමෙයිනේ. හරි? ඒ නිසා ජීවිතය දෙනවා කියනකොට තමන් එක්ක යම්කිසි පිරිසක් එක්ක සමාජයේ මිනිස්සුත් එක්ක එකට කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒකට සාමූහික වැඩ කරන්න හැකියාව තියෙනවා. අසල්වාසියෙක් එක්ක සහයෝගයෙන් ඉන්න හැකියාව තියෙනවා. සහකම්පනය කියන එක දැනෙන්න ඕන. පරාජය ඒ කියන්නේ දරා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? ඒ ඔරොත්තු දීමේ හැකියාව හැදෙන්නේ ක්‍රීඩාවෙත් එක්ක. ඒ නිසා ක්‍රීඩාව කියන එක වැදගත්. ක්‍රීඩාවත් එක්ක එන සෞඛ්‍ය පැත්තට එන chance එක. සෞඛ්‍ය පැත්තට එන පොසිටිව් බලපෑමක් තියෙනවා. ඒකත් හරි. ඊට අමතරව ඩිසිප්ලින් කියන එක වැදගත්. හරි? මොකද පුතේ දැන් අද සමාජය ගත්තට පස්සේ ගොඩාක් ප්‍රශ්න වල දැන් පාරේ යනවා කියලා හිතන්නකෝ. පාරේ යනකොට ඒක පහසු නැත්තේ මිනිස්සුන්ගේ ඩිසිප්ලින් වල ප්‍රශ්නයක් තියෙනවා. ඒතර අපේ රට දියුණු කරනවා නම් ආර්ථික දියුණුවක් දේශපාලන වෙනස් වීම ඒවා වෙන්න ඕන කියන එක හරි. නමුත් ඩිසිප්ලින් නැතුව කිසිම දියුණුවක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමදේම අපේ ඩිසිප්ලින් හරියට තියෙන තැනක හරියට වෙනවා. මේක සියලු ශ්‍රේෂ්ඨ වලට අදාළයි. ඔයගොල්ලන්ගේ ඉගෙන ගන්න එක ඇතුළේ සියලු කාරණා වලට අදාළයි.